හෙලෝ ගයිස් සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම C සැටලයිට් ටීම් අගට channel එකට සිදු වෙනවාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ගොඩක් කාලෙකින් වීඩියෝ එකක් කිනුවට හැකියාවක් ලැබුණේ නැහැ. මගේ අසීමිතත්වයට එක්ක ඇත්තටම මගේ බෙල්ල සහ මේ අතේ ආබාධ නිසා තාවකාලිකව පොඩ්ඩක් මම නැතර කරලා තිබ්බ වීඩියෝ අප්ලෝඩ් කරන එක. ඉතින් channel එක දිහා බැලුවම ඇත්තටම හරිම කනගාටුයි. ඉතින් වීඩියෝ එකක්වත් දැම්මේ නැහැ. ගොඩක් දවසකින් ගොඩක් දෙනෙක් කතා කරලා අහනවා මේ වීඩියෝ එකක් කරන්නේ නැත්තේ මොකද කින්ද මන්ද කියලා. ඉතින් ඇත්තටම මේගොල්ලන්ට මට සමහර දෙනෙක් කතා කරලා මගේ අසනීපත්වයට එක්ක සුව දුක් අහනවා. ඒ වගේම එයාට බොහොම ස්තුතියි. මට මේ අවස්ථාව යාළුවා මම අතරම මේ අවස්ථාව කරනවා ස්තුති කරන්න. ඉතින් මට කතා කරපු සිදු වුණාට බොහොම ස්තුතියි. මම ගැන හොයලා බලපු. ඉතින් අද මම ඔයාලට ඉදිරිපත් කරන්න යන්නේ අංශක 42කට තියෙන සැටලයිට් එකෙන් කොහොමද ටීවී බලන්න කියලා. ඉතින් ඇත්තටම මේ සැටලයිට් එක ගැන කතා කරනවා නම් මේක තුර්කි රජයට අයත් ටෙලිකොමියුනිකේෂන් සැටලයිට් එකක්. බටහිර අහසේ අංශක 42 ඇන්ගල් වල තමයි කක්ෂගත කරලා තියෙන්නේ. ඔයාලට පුළුවන් අඩි දෙකක් වෙන කුඩා ඩිස්ක් එකක් භාවිතා කරලා මේ සැටලයිට් එකේ සිග්නල් ලබා ගන්න මේ දැන් මේ මොහොතේ. ඉතින් ඇත්තටම කලින් ඔෆ්සෙට් පවර්ස් ටයිප් එකේ අඩි 10 හෝ 11 වගේ ඩිස්ක් එකක් භාවිතා කරන්න සිදු වෙනවා මේකෙන් සිග්නල් ලබා ගන්න. මොකද සිග්නල් බීම් එකේ වෙනසක් වෙලා තිනවා අලුත් අප්ඩේට් එකත් එක්ක සැටලයිට් එක. මම හිතන්නේ ඉතින් සම්බන්ධ ඉදිරියේදී මම ඔයාලට වීඩියෝ එකක් අරන් එන්නම්. කෙසේ වෙතත් ඔයාලට පුළුවන් දැන් අංශක 42 ඇන්ගල් එකට තියෙන සැටලයිට් එකෙන් අඩි දෙකක් වෙන කුඩා ඩිස්ක් එකක් භාවිතා කරලා පහසුවෙන්ම ටීවී බලන්න. ඉතින් මේ සැටලයිට් එක කරා නැෂනල් ජෝග්‍රැෆික් නාලිකාව වගේම වයිල්ඩ් ඇනිමල් නාලිකාව ලස්සන නාලිකා කීපයක් කලින් විකාශය වුණා. ඉතින් බලාපොරොත්තු වෙනවා channel ටික නැවත අපිට 2 feet ඩිස්ක් එකක් භාවිතා කරලා නරඹන්න හැකියාව ලැබෙයි කියලා ෆ්‍රී ටු මූඩ් එකෙන්. ඉතින් මම ඔයාලට මෙතනදී පැහැදිලි කරන්නම් කොහොමද මේ ඩිස්ක් එක අංශක 42 ඇන්ගල් එකට ඇන්ගල් මීටර් පෝස්ට් ඔප් එක කරා කොහොමද අංශක 42 ස්ටැබ්ලි කරන්නේ. ඒ වගේම LMB ස්ටොප් පොසිෂන් එක කොහොමද තියාගන්න සහ සිසිවරේට කොහොමද සෙන්සස් ලබා දෙන්නේ කියලා. ඉතින් ඇත්තටම මම මෙතනදී රිසීවර් පාවිච්චි කරන්නේ නැහැ. මා ළඟ රිසීවරයක් නැහැ මේ අවස්ථාවේදී. තිබ්බ දේවල් සියලුම දේවල් මගේ මේ ප්‍රතිකාර සඳහා මට මුදල් අවස්ථාවයකට මම දුන්නා. ඉතින් ඇත්තටම දැන් ඩිස්ක් එකක් තමන් ගාව තියෙන්නේ. කමන්නේ කෙසේ වෙතත් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා තව ටික කාලෙකින් විශ්‍රාම ගිහිල්ලා නැවත channel එකට බඩු කීපයක් එකතු කරගෙන channel එක දිගටම කරගෙන යන්න. ඉතින් මම ඔයාලට මුලින්ම පැහැදිලි කරන්නම් මේ ඩිස්ක් එක කොහොමද අංශක 42 ඇන්ගල් එකට එක්ස්ටැබිලි කරන්න කියලා. ඊට පස්සේ අපි කතා කරමු LMB ස්කෝප් පොසිෂන් එක කොහොමද තියාගන්නේ කියලා. මම ඊළඟට ඔයාලට පැහැදිලි කරන්නම් මේ ඩිස්ක් එක කොහොමද අංශක 42 ඇන්ගල් එකට එක්ස්ටැබිලි කරන්න කියලා. ඔයාගේ ෆෝන් එකට ඇන්ගල් මීටර් පොස් ඔප්ටා එක මුලින්ම දාගන්න. ඊට පස්සේ දාගත්ත පස්සේ මෙන්න මේ ඩිස්ක් එක සම්බන්ධ වෙලා තියෙන මෙන්න මේ එන දෙකට ඔයාගේ ෆෝන් එක මෙන්න මේ ආකාරයට මේ විදිහට හේතු කරාම ඔයාලට පැහැදිලි පේනවා අංශක 66ට සිටින ඔයාගේ ඩිස්ක් එක හිමීට ඉහළට පහළට සිරු මාරු කරලා මේ අන දෙක තද කරගෙන මෙන්න මේ විදිහට පිහිටව ගන්න. ඊට පස්සේ ඔයාලට ඔටෝමැටිකලි අංශක 42 ඇන්ගල් එක මේ ඉහළ පැත්තෙන් ලැබිලා තියෙන්නේ. මේ සැටලයිට් එකෙන් සිග්නල් ලබා ගැනීමට ඔයා LMB ස්කෝප් පොසිෂන් එක මෙන්න මේ ආකාරයට තබා ගන්න ඕන. ඔයාලට පැහැදිලි පේනවා ඇති. ඔරලෝසු මුහුණත ගත්තම පල්ලෙහාට අංක 6 ඊට පස්සේ 7 8ට සාපේක්ෂව සිටින තමයි මම LMB එක පිහිටවාගෙන තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ ආකාරයට LMB එක පිහිටවාගෙන මේ සැටලයිට් එකේ සිග්නල් ලෙවල් එක පොඩ්ඩක් ඉන්ක්‍රීස් කරන්න මෙන්න මේ විදිහට LMB එක පිහිටව ගත්තට පස්සේ මම ඊළඟට සෙටිස් ලබා දෙන්න. ඔයා ළඟ රිසීවර් එකක් හෝ ෆයින් මීටර් එකක් තියෙනවා මෙන්න මේ ආකාරයට ඔයා සෙටිස් ලබා දෙන්න. මුලින්ම ඔයා සැටලයිට් ලිස්ට් එකට ගිහිල්ලා සැටලයිට් එක මේ ආකාරයට සිලෙක්ට් කරගන්න. තුර්කි සෙට් කියලා අංශක 42කට දින සැටලයිට් එක මෙන්න මේ විදිහට සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ LMB frequency range එක හදන්න ඔයා යුනිවර්සල් 9750 සහ 10600 කියන frequency range එකට. ඊට පස්සේ සිග්නල් ලබා ගැනීමට මුලින්ම ලබා දෙනවා පවර්ෆුල් ට්‍රාන්ස්පොන්ඩර් එක 11යි 747 කියන ට්‍රාන්ස්පොන්ඩර් එක. ඒ වගේම සිම්බල් රේට් එක මම ලබා දෙනවා 27යි 499 කියන සිම්බල් රේට් එක. චන්ද්‍රිකාවේ සිට පොළොවට සිග්නල් විසිරුවා හරින තරංග රටාව ලබා දෙනවා මම හොරිසොන්ටල් කියලා. මේ සෙටින්ස් ලබා දීලා මම ස්කෑන් කරලා channel එක ලබා ගන්න තියෙන්නේ. ඇත්තටම මෙතෙන්දී මම channel එකට වැඩි එක්ස්ප්ලেইন කරන්නේ නැහැ. channel කීපයක් තමයි ලැබලා තියෙන්නේ. ඉතින් ඉදිරියේදී සමහර විට තව channel ඇඩ් වෙන්න පුළුවන් මේ සැටලයිට් හරහාට ටීවී බලන්න. මම නැවත මෙතෙන්දී exit කරලා ඉවරලා channel menu එකට යනවා. අතර මෙතෙන්දී channel කීපයක් තමයි ලැබලා තියෙන්නේ.
قال مسؤولون روس إن موسكو إن المسؤولين الأوكرانيين نفوا علمهم بذلك أو حتى في أعقاب أحدث عملية تبادل أسرى مع أوكرانيا. ووفق وزارة الدفاع الروسية فإن من المقرر أن تستمر مراحل هذا التبادل. මම හිතනවා ඔයාලට පැහැදිලි වෙන්නේ නැති මම A to Z කියලා දුන්නා කොහොමද මේ සැටලයිට් එකෙන් සිග්නල් ලබා ගන්න ඔයාගේ ඩිස් එක ඇන්ගල් මීටර් පො සොෆ්ට්වෙයාර් කරා කොහොමද ස්ටැබිලි කරන්නේ ඒ වගේම LMB ස්කෝප් පොසිෂන් එක කොහොමද තියාගන්න කියන කරුණු සම්බන්ධව ඉතින් ඔයාලට පැහැදිලි වෙන්නේ නැති ඇත්තටම මේ වෙලාවේ මේ වීඩියෝ කරන වෙලාවේ ඇත්තටම වෙලාව සාමාන්‍ය 6ට කිට්ටුලා දින ඉතින් අහස පොඩ්ඩක් අඳුරලා තින්නේ වැස්සත් එක්ක පොඩ්ඩක් සිග්නල් ලබාගෙන පොඩ්ඩක් අසීරුයි මේ වෙලාවේ ඉතින් ඔයා දවල් කාලේ try කරන්න ඉතින් අඩි 3ක් වගේ ඩිස් එකක් තියෙනවා ඔයාලට හොඳ සිග්නල් ලබා ගන්න පුළුවන් මම අඩි 2ක් වෙනකොට ඩිස් එක භාවිතා කරේ ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න ඒ වගේම වීඩියෝ එක ෂෙයා කරන්න තව කරන බලන්න මම වීඩියෝ එක ඉතින් මම අවසන් කරනවා වීඩියෝ බලපු සියලුනාට බොහොම ස්තුතියි අපි නැවත වීඩියෝ එක හමු යමු